යාළුවනේ මම අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ ඉස්සෙල්ම කෑනික් YouTube channel එකට. ඉතින් මම අදත් හදන්න යන්නේ වෙනදා වගේම අඟල් 10 ගුදුරැස් මාලාවක් තමයි මම අද හදන්න යන්නේ. මේකට මට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ බෝඩ් එකක්. මේ බෝඩ් එක මම දැනට අඟල් 10ට කපාගෙන තියෙන රවුමට. ඉතින් මට තව අවශ්‍ය වෙනවා බබල් ස්ටිකර් මේ වගේ කළු පාට. මේක අලව ගන්න පසුබිමට කළු පාට අලව ගන්න අවශ්‍ය වෙන හින්දා මට තව ඕනි කරනවා පික්සල් LED ලයිට් පටි. මම මේකට අරගෙන තියෙන වෝට් 50 පික්සල් LED ලයිට් රෝලර්. ඒ වගේම තමයි මට අවශ්‍ය වෙනවා අඟල් 10 බුදුරැස් මාලාවට අදාළ ප්‍රෝග්‍රෑම් සර්කිට් එක. හරි අපිට අවශ්‍ය වෙනවා තව වෝට් 5 චාර්ජර් එකක්. ඒකත් මම අරගෙන තියෙනවා. ඒ වගේම අපිට කතුරක් පේපර් කටර් එකක් සහ අඩි රූල් කියන දේවල් අවශ්‍යයි. මේක පාස් ගන්න අපිට බවුත් එකක් සහ ඊයන් තව ඕනි වෙනවා. මේකේ වයරින් එක කරගෙන යාමට අපිට TT වයර් එකේ කම්බි අවශ්‍ය වෙනවා. හරි අපි බලමු කොහොමද මේක හදාගන්න කියලා. ඉතින් කළු පාට බබල් ස්ටිකර් අරගෙන මම මේක උඩින් මේ විදිහට තියලා රවුමක් ඇඳ ගන්නවා. ඒ රවුම මෙන්න මේ විදිහට චුට්ටක් ඉතුරු වෙන්න සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 2ක් වගේ ඉතුරු වෙන්න රවුමේ වටේට මං කපා ගන්නවා. මොකද මේක පිටිපස්සට අලව ගන්න ඕනි නිසා මෙන්න මේ විදිහට පිටිපස්සට අපිට මේක අලව ගන්න ඕන. එතකොට මේක ගැලවෙන්න බලන්නේ නැහැ ස්ටිකර් එක. හරි මම මේක අලව ගන්න යන්නේ. ඊට කලින් මම මෙන්න මේ ඉකෝ බෝඩ් එකේ තියෙන පොලිතින් එක ගලවලා ඉවත් කරනවා. ස්ටිකර් එක අලව ගැනීමේ පහසුව සඳහා මම මෙන්න මේ වගේ ස්පන්ජ් කෑල්ලක් අරගෙන තියෙනවා. මේකකින් අපිට අතින් අලවනවට වඩා හොඳට අලව ගැනීමේ හැකියාවක් තියෙනවා. නැත්නම් අතින් අලවද්දී මේක වායු බිබිලි ඇති වෙලා ස්ටිකර් එක පිම්බෙන්න ගන්නවා. ඒක හින්දා මම ස්පන්ජ් කෑල්ලක් ආධාරයෙන් මේක මෙන්න මේ විදිහට අලව ගන්නවා. හරි මතක තියාගන්න ඕන අපි රවුම ටිකක් වැඩිපුර කපාගත්ත මේක පිටිපස්සටත් අලව ගන්න ඕනි හින්දා මෙන්න මේ විදිහට ස්පන්ජ් එක අරගෙන මෙන්න මේ විදිහට අතුල්ලගෙන යන්න තියෙන්නේ. මේක සුපිරියටම ඇලවෙනවා. ඉතින් වීඩියෝ එක ටිකක් ස්පීඩ් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පහසුයි මටත් පහසුයි. ඉතින් තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මම කියලා දෙන්නම් මේක කොහොමද කරන්න කියලා. හරි දැන් අපි පේපර් කටර් එක අරගෙන මෙන්න මේ ඉතුරු වෙලා තියෙන ස්ටිකර් එක වටරවම ඉතුරු වෙලා තියෙන ස්ටිකර් එක මෙන්න මේ විදිහට ඇදේට කපා ගන්න ඕන. මේක ඇදේට කපා ගන්න පිටිපස්සට අලව ගන්න ලේසි හින්දා මේ විදිහට කපා ගන්න ඕනි. හරි මම ඔක්කොම මේ විදිහට කපා ගත්තා. පේනවා ඇති. මෙන්න මේ වගේ ඇදේට කපා ගත්තාට පස්සේ මේක පිටිපස්සට තියලා අලව ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි මේක අලව ගමු. අවුලක් නැහැ මේක ෂේප් එකේ අලවගෙන යමක් තියෙන්නේ. මේකේ වෙන්නේ ස්ටිකර් එක ගැලවෙන්න බලන්නේ නැහැ පිටිපස්සට අලව ගත්තට පස්සේ. හරි මම ඒකත් කරගෙන ඉවරයි. අපි ඊළඟට මොකද්ද කරන්න කියලා බලමු. හරි අපි දැන් කරන්න යන්නේ මේක ලයිට් පටි ටික අලව ගන්න මේකට බැලන්ස් කරලා ගානට ඉරි ටික ගහගන්න. ඉරි ටික ගහගන්නකොට අපි මේකට අදාළ ප්‍රෝග්‍රෑම් සර්කිට් එකක් කඩේ ගන්නවානේ. ඒකට අදාළ චිප් එකක් අපිට හම්බ වෙනවා මෙන්න මේ විදියට. මේ චිප් එක ඇතුලේ තියෙන මේ අඟල් 10 බුදුරැස් මාලාව කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මේක හදා ගන්න ආකාරය පැහැදිලිව පෙන්නලා තියෙනවා. අඟල් 10 බුදුරැස් මාලාවට LED පටි කොච්චර ඕනේද LED කීය බැගින් ඕනේද ඊට පස්සේ හදා ගන්න පිළිවෙල. දැන් මෙන්න මේ රවුම කපාගෙන අපි බුදුරැස් මාලාවේ අලව ගන්න ඕන. ඒකට අදාළ ඉරි ටික අපි මෙන්න මේකෙන් ගහ ගන්න පුළුවන්. දැන් මම එකක් කපා ගත්තා. ඒකත් මේක අලවනකොට මේකේ හරිය මැදින් අලව ගන්න ඕන. මම මේක කලින් පොඩි මාක් එකක් තියාගත්තා. මෙන්න මේ විදිහට ඉලක්ක ගහගෙන මේකේ හරිය මැදින් මේක ගම් චුට්ටක් දාලා අලව ගන්න තියෙනවා. මෙන්න මේ විදිහට අතුපට්ට මාර්ගයෙන් මම ඒක ඉහළ විදගත්තා. මට මේක අවශ්‍ය වෙනවා ඉස්සරහට මේක පින් ටික විද ගන්න. හරි ඉතින් ගම් චුට්ටක් දාලා මම මේක අලව ගන්නවා. ගොඩක් ගම් දාන්න ඕනේ නැහැ. සාමාන්‍ය ගම් ටිකක් දාලා මම මේක අලව ගන්නවා හරි මැදින්. හරි මම මේකත් අලව ගත්තා. දැන් අපිට කරන්න තියෙන මේක ඉරි ටික ගහ ගන්න එක. අඩි රෝලක් අරගෙන මේක ඉරි ටික ගහ ගන්න ඕන. ඊට කලින් මේක චූටි රවුමක් යන්න ඕනේ. මම මේ විදිහට හිල් හදාගෙන තියෙන්නේ අඩි රෝලේ
මැස්මන්ට් එකට අදාළව ඉතින් අඟල් 10ට අදාළ පොඩි රවුමක් මේකේ මෙන්න මේ විදියට ගහ ගන්න ඕන. දැන් මේ අඟල් 10ට ලයිට් පටි 6ක් එන්න ඕනේ. ඒ 6ට අදාළව අපි පොඩි රවුමක් ගහ ගන්න ඕන. මෙන්න මේ විදියට මම පෑනෙන් පොඩි තැනක් ලකුණු කරගෙන ඊට පස්සේ අන්නේ සයිඩ් එකෙන් තියලා අඩි රූලක් තියලා වටේට මේකේ රවුමක් ඇඳ ගන්න තියෙන මෙන්න මේ විදියට. හරි දැන් අපිට කරන්න තියෙන්නේ මේක අඩි රූලක් මාර්ගයෙන් මෙන්න මේ විදියට මේකේ ඉරි ටික ගහ ගන්න ඕනේ. මේක සම්පූර්ණ දිගටම ඉරි ටික ගහ ගන්න ඕන. මෙන්න මේ විදියට. හරි ඒ ටිකත් අපි ගහගත්තා. දැන් අපිට කරන්න තියෙන්නේ මේක බැලන්ස් කරලා ලයිට් පටි ටික අලව ගන්න. හරි අපි ලයිට් පටි ටික කපමු. අපිට LED හයි බැගින් පටි 15ක් කපා ගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ මෙන්න මේ කපද්දි මෙන්න මේක හරි මැද ඉරක් තියෙනවා. අන්න ඉරෙන් ගානට කපා ගන්න ඕනේ. ඊට පස්සේ දෙපැත්තටම ගානට තියෙන හින්දා මෙන්න මේ විදියට පටි 15ක් කපා ගන්න ඕනේ LED 6 බැගින්. හරි ගයිස් කපනේ මම වීඩියෝ කරන්න යන්නේ වීඩියෝ එක දෙකකට හින්දා අපි දැන් බලමු මේ කපපු LED පටි ටික මේකට කොහොමද අලව ගන්න කියලා. කට්ටිය වරද්ද ගන්න තැනක් තමයි මේක අලව ගන්නකොට පිළිවෙලක් නැතිව අලව ගන්නවා. මේක රටාවකට අලව ගන්න ඕන. මෙන්න මේකේ කියලා තියෙන විදියට අපි බලමු කොහොමද මේක අලව ගන්න කියලා. හරි අපි මේ විදියට මේක ගත්තාම අපි හිතමු මේක පළවෙනි ලයිට් පටිය කියලා. මේක තමයි පළවෙනි ලයිට් පටිය. මේක දෙවෙනි ලයිට් පටිය. ඊට පස්සේ මේක තුන්වෙනි ලයිට් පටිය. අපි හතරක් ගමු පහක් ගමු ලයිට් පටි තියනවා කියලා හිතලා. ඉතින් පළවෙනි එක මෙන්න මේ විදියට රස්මාලාවේ පළවෙනි ඉර තියෙනවානේ. දැන් මේක මේ විදියට ගත්තොත් ඒකේ පළවෙනි ලයිට් පටියේ මෙන්න මේ විදියට ඊතලයක් තියෙනවා උඩ අතට. ඒක එන්න ඕනේ මේ රස්මාලාවේ පළවෙනි ඉරේ ඇතුල් පැත්තට එන්න ඕන. මෙන්න මේ අතට තමයි එන්න ඕන ඇතුල් පැත්තට ඊතලය. ඊට පස්සේ දෙවෙනි ලයිට් පටිය ඒකේ ඊතලය යටට තියෙන්නේ. එතකොට රස්මාලාවේ කොහොමද එන්න ඕනේ? මේ විදියට දෙවෙනි ලයිට් පටියේ එළිය පැත්තට එන්න තමයි ඉතින් පිට පැත්තට ඊතලේ එන්න තමයි හයි කරගන්න ඕන. ඊට පස්සේ තුන්වෙනි එක ගත්තොත් ආපහු ඒ ඊතලේ තියෙන උඩට ඒ කියන්නේ රස්මාලාවේ තුන්වෙනි ඉරෙන් අපි ලයිට් පටිය සම්බන්ධ කරගන්න ඕන උඩ අතට ඒ කියන්නේ ඇතුල් පැත්තට. ඊට පස්සේ හතරවෙනි ලයිට් පටිය හිතන්නකෝ දැන් මෙතන තුන්වෙනි එක තියෙන උඩටනේ. දැන් මේක එන්න ඕන යටට. මේ විදියට යට පැත්තට එන්න ඕන හතරවෙනි ලයිට් පටිය. ඒ කියන්නේ 1 2 සම්බන්ධ කරගත්ත පස්සේ අන්නේ පිළිවෙලට තමයි ආපහු යන්න ඕන. 1 2 1 2 1 2 අන්නේ විදියට යන්න ඕනේ. ඊට පස්සේ පස්වෙනි කාබා උඩට. දැන් ආපහු ගත්තොනේ පළවෙනි එක උඩට දෙවෙනි එක යටට. ආපහු තුන්වෙනි එක උඩට ආපහු හතරවෙනි එක යටට. පස්වෙනි එක උඩට හයවෙනි එක යටට. අන්න විදියට මේක සම්පූර්ණයෙන්ම මුලක ඉඳගෙන අන්න විදියට සම්බන්ධ කරගෙන යන්න ඕන. මේක ඒකයි කිව්වේ තනින් තන හයි කරගත්තොත් මේක වැරදෙනවා පැටලෙනවා. ඉතින් මුලින් ඉඳන් සම්පූර්ණයෙන්ම හයි කරගෙන යන්න ඕන. හරි අපි බලමු ඔය කියන විදිහට මේක හයි කරගන්න පුළුවන් වේද කියලා. ඔන්න මම පළවෙනි ලයිට් පටිය ගත්තා. මේකේ ඔයගොල්ලන්ට පේනවනේ දැන් අර ඊතලේ උඩ අතට. දැන් පළවෙනියට මම ලයිට් පටියක් ගත්තානේ. ඒක අර චිට් එකේ කියපු විදිහට ඊතලේ උඩ අතට තමයි හයි කරගන්න ඕන. මේක මේ පිටිපස්සේ තියෙන ස්ටිකර් එකේ තියෙන කොලේ ගලෙව්වා. ඊට පස්සේ දැන් අපි අර කලින් මාක් එකක් දාගත්තානේ. මේ ඉරේ රවුමක් ඇඳලා මාක් එකක් දාගත්තේ. ඒක එන්න ඕන මෙන්න මේ ඊතලේ උඩ අතට හැරෙන විදියට මෙන්න මේ LED පටිය
මේ පළවෙනි LED එක පටන් ගන්න තැනින් තමයි ඒක අපි අරව ගන්න ඕන. ඊට පස්සේ ඒක පිටිපස්ස ගානට බැලන්ස් කරලා මෙන්න මේ විදිහට මැද ඩේටා ලයින් එක තියෙන තැන තියෙන මෙන්න මේ දෙපැත්තෙම මැද ඩේටා ලයින් එකක් තියෙනවා. අන්න ඒක බැලන්ස් වෙන විදිහට අලව ගන්න ඕනේ. දැන් මට නම් මේ ඉරැඳ ගන්න අමතක වෙලා තියෙනවා වීඩියෝ එක කරන හින්දා. ඉතින් මම ඉරි ටිකත් ඇඳ ගන්නම්. හරියට මම මේ විදිහට ඉරි ටිකත් ඇඳගත්තා. එතකොට මට ඩේටා ලයින් එකෙන් බැලන්ස් කරලා අලව ගන්න පුළුවන්. ඔතන දැන් දෙවනි ලයිට් පටියත් ගන්නවා. ඒකෙත් අර කියන විදිහටම ස්ටිකර් එක ගලවලා මේක එන්න ඕනි. එතකොට පළවෙනි ලයිට් පටිය හයි කරේ උඩ අතට, දෙවනි ලයිට් පටිය හයි කරන්න ඕන ඊතලේ පල්ලෙහාට හිටන විදිහට. මෙන්න මේ විදිහට මෙතන ඊතලේ පල්ලෙහාට තියෙන්නේ. ඒක අපි මෙන්න මේ විදිහට තියලා LED පටිය අර රවුමට බැලන්ස් වෙන විදිහට තියලා අලව ගන්න ඕන මෙන්න මේ විදිහට. ඔන්නතන දැන් පොඩි කේස් එකක් තියෙනවා. දැන් මෙතන මේ ජොයින්ට් දෙක සම්බන්ධ වෙනවා. ඒකට මොකද්ද කරන්නේ? ඒකට කරන් තියෙන මෙන්න මේ දෙපැත්තෙන් කපන එක තියෙන්නේ මැද ඉතුරු වෙන්න ඩේටා ලයින් එක ඉතුරු වෙන්න මෙන්න මේ මැද ලයින් එක කපා ගන්න ඕන. මෙන්න මේ විදිහට මම ඒකත් කපලා ඉවත් කරනවා. මේක අලව ගන්න කොට කරන්න ඕන දෙයක්. නැත්තම් ඉස්සෙල්ලා මේක කපාගත්තොත් ලයිට් පටියගේ ගානට අලව ගන්න බැරි වෙනවා. ඒකින්ද මේක අලවගෙන යනකොට එක එක කපාගෙන යන්න ඕනි. හරි ඉතින් කලින් කියපු විදිහට ලයිට් පටියට ඔක්කොම අලවගෙන ඉවරයි. මේ කියපු රටාවට අනුව. හරි දැන් තියෙන්නේ අපිට මේක වයරින් එක ගහගන්න. මේක හිල් කරන්න පුළුවන් බෝඩ් එකක් මම අරන් තියෙන්නේ. ඉතින් යතුරු කට්ට මේක හිල් කරන්න පුළුවන් විදිහට තමයි මම මේ බෝඩ් එක අරගෙන තියෙන්නේ. මේක එක පැත්තකින් ගත්තොත් ලයිට් තුනක් තියෙනවා. ඒ කියන්නේ ලයිට් හයක් සම්පූර්ණයෙන් මේකේ එක පැත්තකින් 3.2 මැද අපි ග්‍රවුන්ඩ් එක හෝ දන විද ගන්න ඕන. ඊට පස්සේ අනිත් පැත්තෙනුත් 1.2 3යි 3.2 මැද ග්‍රවුන්ඩ් එක හෝ දන විද ගන්න ඕන. ඊට පස්සේ මේක ඩේටා ලයින් එක දෙපැත්තේ මැද දැන් මෙතන ප්‍රෝග්‍රෑම් සර්කිට් එක හයි වුණාට පස්සේ ඩේටා ලයින් එක හැමතැනටම යන්න ඕන. දැන් මේක මෙතන ඉඳන් ඩේටා ලයින් එක මෙතෙන්ට එනවා. මැද පින් එකට මෙතනින් දෙවෙනි එකට යන්න ඕන. ඊට පස්සේ දෙවෙනි එකෙන් තුන්වෙනි එකට යන්න ඕන. තුන්වෙනි එකෙන් ආපහු හතරවෙනි එකට යන්න ඕන. මේ ඊතලේ පිළිවෙලට මේක සම්පූර්ණයෙන්ම ඩේටා ලයින් එක යන්න ඕන. මෙතෙන්ට මෙන්න මේ ප්‍රෝග්‍රෑම් සර්කිට් එක මෙන්න මේ විදිහට හයි වුණාට පස්සේ ඔකට අමුතුවෙන් කරන්ට් එක දෙන්න දෙයක් නැහැ. ඒක මම කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට මේක මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම ඩේටා ලයින් එක යන්න ඕන. ඉතින් අපිට ඒ මැද පින් දෙකක් දෙපැත්තෙම විද ගන්න ඕන. මෙන්න මේ යතුරු කට්ටෙන් මෙන්න මේ විදිහට ඔක්කොම විද ගන්න ඕන. ඊට පස්සේ උඩිනුත් මෙන්න මේ පින් තුන මැද පින් එකේ මැද පින් එක විද ගන්න ඕන. මේ පින් තුනේ මැද පින් එක. හරි දැන් මම හිල් ටිකක් විදගෙන වයරින් එකත් බාගට කරලා තියෙන්නේ TT වයර් වල කම්බි වලින් වයරින් එකත් මම බාගට කරගෙන තියෙන්නේ. ඉතින් මම මේකේ මෙන්න මේ ග්‍රවුන්ඩ් එක ගත්තොත් ග්‍රවුන්ඩ් එකේ හිල් විදලා ඒකේ කම්බිය මම මේ පැත්තට මතු කරලා තියෙන්නේ. එහා පැත්තෙන් දාලා මේ පැත්තට මතු කරලා ඊට පස්සේ දෙවෙනි ලයිට් එකෙන් ඒක ආපහු හිලක් විදලා අනිත් පැත්තෙන් අරගෙන තියෙනවා. ඒක ආපහු අනිත් පැත්තෙන් අරගෙන මේ පැත්තෙන් මතු කරලා මෙන්න මේ විදියට ගිහින් තියෙන්නේ ග්‍රවුන්ඩ් එක. ඊට පස්සේ ධන ලයින් එකත් එහෙමයි. ධන ලයින් එකත් ඒ විදියටම ගිහින් තියෙන්නේ. ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ ධන එරිනයි අනිත් පැත්තට සම්බන්ධ කරන්න ඕන. මෙන්න මේ විදියට දෙපැත්තෙන්ම සම්බන්ධ කරන්න ඕනේ කරන් ලයින් එක. ඊට පස්සේ මෙන්න මේ මැද පින් එක කියන්නේ ඩේටා ලයින් එකත් අපි සම්පූර්ණයෙන්ම විදලා වයරින් එක කරගන්න ඕන. මෙන්න මෙතෙන්ට මේ ප්‍රෝග්‍රෑම් එක සෙට් වුණාට පස්සේ මෙන්න මෙතනින් දෙවෙනි එකට යන්න ඕන. මෙන්න මේ විදිහට හයි කරන්නේ නැහැ. පිළිවෙලට යන්න ඕන. පළවෙනි එකෙන් දෙවෙනි එකට, ඊට පස්සේ දෙවෙනි එකෙන් තුන්වෙනි එකට. ආපහු තුන්වෙනි එකෙන් හතරවෙනි එකට. මේ විදිහට යන්න බෑ. ඒක යන්න ඕන අර ඊතරේ තියෙන හැඩයට යන්න ඕන. මෙතනින් මෙතෙන්ට ගිහිල්ලා, ඔතනින් අතෙන්ට ගිහිල්ලා, ආපහු මෙතනින් මෙතෙන්ට ගිහිල්ලා, ආපහු අතනින් අතෙන්ට ගිහිල්ලා ඔන්න ඒ විදිහට සම්පූර්ණයෙන්ම මේකේ
මෙන්න මේ විදිහට data line එකේ wiring එකත් ගහ ගන්න ඕන. හරි ඉතින් ධනයිරිනයි data line එකේ සම්පූර්ණයෙන්ම wiring එක ගහගෙන ඉවරයි. ඉතින් වීඩියෝ එක දෙක් වෙන හින්දා මම මේ විදිහට වීඩියෝ එක කරන්නම්. මම දැන් සම්පූර්ණයෙන්ම බුදු රස්මාලාව හදාගෙන ඉවරයි. මේක සම්පූර්ණයෙන්ම wiring එක මං ගිහින් තියන්නේ TT wire වලින්. TT wire එකේ කම්බි වලින් තමයි මම මේක සම්පූර්ණයෙන්ම wiring එක කරලා තියෙන්නේ. ඉතින් ඒක wiring එක කරාට පස්සේ අපි බවුට් තියා ගන්න ඕන. එකින් එකට අනිත් එකට ගෑවෙන්න බැරි වෙන්න බවුට් තියා ගන්න ඕන. දැන් මම මේ පැත්තෙනුත් සම්පූර්ණයෙන්ම data line එකයි ධනයිරිනයි ගිහින් තියෙන්නේ. ඉතින් මේක wiring එක සම්පූර්ණයෙන්ම ගිහින් තියෙන පිටිපස්සේ. ධනයිරිනයි ඉස්සරහින් සම්බන්ධ වෙනවා. නමුත් මේකේ පිටිපස්ස කාඩ්බෝඩ් එකකින් මම දැන් වහලා තියෙන්නේ. data line එක මම සම්පූර්ණයෙන්ම පිටිපස්සෙන් ගිහින් තියෙන්නේ. මේ තියෙන්නේ program circuit එක. ඒක සම්බන්ධ කරලා තියෙන්නේ මම පිටිපස්සෙන්. මෙන්න මෙතන ඒක ආරක්ෂාවට ටේප් එකක් ගහලා තියෙන්නේ. ඉතින් ලොගලක් සම්බන්ධ කරලා මේක පිටියේ එල්ලන්න පුළුවන් විදිහට තියෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම මේක ෆිනිෂින් දැක්කට පස්සේ මාර්ම ලස්සනයි, මාර්ම ක්වොලිටි කඩේ තියෙනවට වඩා හොඳට අපිට මේක හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේකේ පවර් සප්ලයි එක වෝට් 5යි. මේක charger ඇතුලේ තියෙන සර්කිට් එක. මෙන්න මේ charger එකේ තියෙන මිලි ඇම්පියර් 500. සමා වෙන්න ඕන කෝල් එකක් ආවා. ඉතින් charger එකේ ඇතුලේ තියෙන සර්කිට් එක මෙතෙන්ට අරගෙන තමයි මම මේක හදලා තියෙන්නේ. මෙතෙන්ට AC කරන්ට් එක දක්වා මෙතෙන්ට එනවා. charger එක නැත්තම් දුන්නොත් මේක මිලි ඇම්පියර් 500ක් හින්දා මේක වෝට් ගාන මදි වෙනවා. වයර් එක දික් කරලා දැම්මොත් එහෙම මේක මිලි ඇම්පියර් 500 වෝට් 5. මේ charger එක මේකට හොඳටම ඇති. සාමාන්‍යයෙන් මේක රුපියල් 200 300 වගේ ගානක් තමයි වෙන්නේ. මෙන්න මේ charger එක. මේ තියෙන මේක D test එක output එක PC watt 5යි. අතර නැත්තම් මෙන්න මේ වගේ charger එකක් ගන්න පුළුවන්. මේක නම් මිලි ඇම්පියර් 2000. මේක නම් සාමාන්‍යයෙන් 500ක් 600ක් වගේ වෙන charger එකක්. මේක නම් හොඳ එකක්. මේකේ ඇම්පියර් දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් අඟල් 15 අඟල් 18 බුදුරස්මාලාවට මේක හරියන charger එකක්. මේවට නම් ඇත්තටම මේක වැඩි. හරි ඉතින් රස්මාලාව සාර්ථකද කියලා අපි මේක AC කරන්ට් එකට ප්ලග් කරගෙන බලමු. ඉතින් මෙතෙන්ට AC කරන්ට් එකෙන් හින්දා මේක අල්ලන්න හොඳ නැහැ. මේක ඇල්ලුවොත් කරන්ට් එක වදින්න පුළුවන්. ඉතින් ඔන්න බලමු. හරි. රස්මාලාව නම් ලස්සනටම වැඩ. එකපාරින්ම හදා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. නැත්නම් රස්මාලා 3-4ක් හදන්න යන වෙලාව මේකට යනවා. අපි බලමු දැන් මේකේ කරන්ට් එක වෝට් ගාන කොච්චරක් එනවද කියලා ටෙස්ට් කරලා බලමු. හරි එහෙනම් 4.5ක් දැනට එනවා. ඒ කියන්නේ මේක වෝට් 5 charger එකක්. මෙතෙන්ට සාමාන්‍යයෙන් කරන්ට් එක ගියාට පස්සේ 4.5ක් වගේ වෝට් තාවයක් එනවා. ඉතින් මේක තමයි අද හදපු රස්මාලාව. මේක බලාගෙන ඔයගොල්ලන්ට හදන්න පුළුවන් නම් ඉතින් ඒක ගොඩක්ම වටිනවා මේ වීඩියෝ එකට. ඉතින් ඉස්සරහට මේ වගේ රස්මාලා මම හදන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගෙන් රස්මාලාත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අඩු මුදල් වලට. සාමාන්‍යයෙන් මේකේ මේ ප්‍රෝග්‍රෑම් සර්කිට් එකේ අයිටම් 15ක් 20ක් විතර තියෙනවා අඟල් 10ට සරිලන්න. දැන් මේක මාරම ලස්සනයි. මාරම ක්වොලිටි. මම මේ වටේට කළු පාට ටේප් එකක් එහෙමත් ගහලා තියෙනවා මේක මේ ෆිනිෂින් එකට. ඒ වගේම පිටිපස්ස කාඩ්බෝඩ් එකෙන් ආවරණය කරලා තියෙනවා. මේක වැඩි බරක් නෑ. නූලකින් එල්ලන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ බිත්තියේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා තියන්න. අඩුපාඩු තියෙනවා කමෙන්ට් කරන්න. අපි දවස් එක වීඩියෝ එකකින් හම්බ වෙමු.